කොහොමද මේ සභාව විතරක් එහෙම වෙන්නේ? සභාපතිවරයා දන්නේ නැහැ, മന്ത്രിවරු කණ්ඩායම දන්නේ නැහැ, පාලක පක්ෂය දන්නේ නැහැ, කවුරුවත් දන්නේ නැහැ. සභාවේ තියෙන කිසිම යෝජනාවක් ඉෂ්ට කරන්නේ නැහැ. නමුත් තනි තීරණයක් අරගෙන ඉහළට ලියුම් අරිනවා. ඒක සභාපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. සභාපතිවරයා බල්ලට දාලා മന്ത്രിවරුන් බල්ලට දාලා වැඩ කරනවා. ඒකට මගේ සම්පූර්ණ අප්‍රසාදය පළ කරනවා. පළවෙනි ඊළඟ දැන් මේ නිලධාරී කරගෙන යන වැඩ පිළිවෙලත් එක්ක ඇත්තටම අපි කරගෙන යන වැඩ පිළිවෙල අපේ සභාවක් ඇටියට ජනවාරි මාසේ බාර දුන්නා නම් මේ කඩ සම්බන්ධ වුණත් ජනවාරි මාසේ බැරි නම් පෙබරවාරි මාසේ හරි ඒක දිය යුතුයි. නමුත් මේවා අදිනවා. අවුරුදු දෙකක් තිස්සේ මේ කඩ හදනවා. ඔබතුමාලා පාලනයට ඇවිල්ලා නැහැ. මේක කඩ හදන්න පටන් ගත්තට හැබැයි මේකේ පාලනය කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ඒ අවුරුද්දේ කරගන්න බැරුව පස්සට දාලා ලොකු ආපහු වියදමක් කරලා ඊළඟ වතාවට ආපහු ඊළඟ අවුරුද්දට පස්සට දාලා මේක ඉවර කරනවා. නමුත් ඒ ඉවර කරපු එක දෙන්නේ නැහැ. මේ අසරණ මිනිස්සු ටික වඩා දෙන්න ඕන. ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න දෙන කණ ටික පැත්තකට තියත හැකියි. හැබැයි අවුරුදු 3ක් තිස්සේ මේ මිනිස්සු කඩ ගන්න බලා ඉන්නේ. ඉතින් මේ කඩ මේ මිනිස්සුන්ට නෑ. වෙළඳාමක් කරන්න තැනක් නෑ. ඔබතුමාට නරක නාමයක්, පාලක පක්ෂය ඇටියට අපිට මේක නරක නාමයක්. මොකද බොහොම අමාරුවෙන් තමයි ඔබතුමාලා 7ක් ඉඳලා මේ අපිත් එකතු වෙලා ලොකු ෆයිට් එකක් දීලා තමයි මේක පච් කරගත්තේ. මේ පච් කරගෙන සහයෝගයෙන් කරගෙන යනකොට අපේ තාම ප්‍රශ්නයක් නෑ. මේ නිලධාරීන්ගෙන් තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මෙච්චර බල්ලට දානවා කියලා මේ മന്ത്രിවරුන්වත් සභාපතිවරුන්වත් මම දන්නේ නැහැ මේ සභාවල. මෙච්චර බල්ලට දාලා වැඩ කරන්න පුළුවන් කියලා මේ නිලධාරීන්. අන්න ඒකට තමයි අපි විරුද්ධ. මොකද අවුරුදු 15ක් විතර අපි සභාවල් වල හිටියා, සභා කරා. ඇත්තටම අලුත් മന്ത്രിවරු කණ්ඩායම මේකේ ඉන්නේ. හැබැයි මේ දන්නේ ඒ മന്ത്രിවරු කණ්ඩායම මේ දන්න අපිට හරි ප්‍රශ්නයක් මේක. මේ විදිහට අනකොට අපි නිශ්චන්දව හිටියොත් තව දුරට අපිට එන්නේ මොකද්ද? මේ සභාවට එන්නේ මොකද්ද? අපේ පාලක පක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නකො. ඔබතුමාලා පුළුවන් මේ විදිහට මේ කරයි නන්නේ. ඈ? දැන් අපිට නයි පාලලා තියෙන්නේ. තේරුණා? අපිට පාලලා තියෙන්නේ. මේ සභාව රට කරගෙන යන විදිහට අපිට පාලලා තියෙන්නේ. ඒක නිසා මම යෝජනා කරනවා මේ සභාව යන්නේ රොහිතට. මේ අපි කිසි කෙනෙක් කියන දෙයක් නෙමෙයි මේ සභාව කරන්නේ. අත්අවනාතික තීරණ අරගෙන ලේකම්තුමිය එක් තැන් වලට ලියුම් ගහනවා. එතකොට වදින්නේ මට ගැහුවා නම් ඒ ලියුම මට විරුද්ධව ඒක වදින්නේ වෙන කෙනෙකුටත් වදිනවා. අද ඒ ලියුම දාලා තියෙනවා මගේ ඇත්තට කියන්න ඇත්ත කියන්න මේ හංගන්න දෙන්නේ මාධ්‍ය දිනන රටම දැනගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. කඩකාවර දෙයක් මට දිනනවා කියන ප්‍රශ්නේ තමයි මේ නැතිවර කොමසාරිස්ටයි තන මේ කොමසාරිස් කාර්යාලයයි මේ හැමතැනම අරින්නේ. හැබැයි මේකට තව කීරේ කවුරුද කියන්නකෝ. හා? ඕකේ තීන්දුව මගේ කොල කැලලක නම් තියනවා විතරයි. තේරෙනවද? හැබැයි ගියුසුම් ගන්න කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒ ගැන හිතුවද? ඈ? මේ පඹේර ටිකක් ඇවිල්ලා නැහැ මේ සභාවට. මේ මිනිස්සුගේ ඡන්දයක් කරන් මිනිස්සුන්ට වග කියන්න ආපු මිනිස්සු. තේරෙනවද? දැන්ට ආණ්ඩුව කරගෙන යන NPP එකට මම කතා කරා. NPP ගේ අතර කියන්නේ එහෙම දෙයක් වෙන්න බෑ. තේරෙනවද? ඒක නිසා මේකට අපි මම විරුද්ධයි. සම්පූර්ණ මේ විදිහට සභාවන යන්නේකට මම විරුද්ධයි. තේරෙනවද? මොකද මේ විදිහට අපි කියන දේ කරන්න බැරි නම් තේරෙනවද? මහා සභාවේ තීරණයේ උත්තරේ ඉතර නැත්නම් කොමසාරිස් පාලනයේ කාලේ ගෙනල්ලා කොමසාරිස් එක්ක පච්චාවය කියලා තේරෙනවද? කොමසාරිස් එක්ක ගණන් කරගත්තා කියලා තේරෙනවද? දැනුත් ඒක විදිහට යනවා නම් මේ සභාව තියන්න ඕනේ නැහැ. මේ කොමසාරිස් මේ ලියුමද අපි ක්‍රියාත්මක කරන්න ඕන. මේ සභාවක් ඇටියෙද? නෑ. අපි මේක හරි අමාරුවෙන් හදාගත්තේ. තේරුණාද?
අපි මේ හදාගත්තේ ප්‍රාය සභාව අපි හරි අමාරුවෙන් අරන් යන්න try කරනවා. මේක සම්පූර්ණ විනාශ කරනවා. නිලධාරි විසින්. ඒක මම දන්නේ පාලක පක්ෂයක් හැටියට අනිත් උදවිය කතා කරන්නේ නැත්නම් මොකද කියලා. මහත් මේ පැත්තක ඉඳලා ස්වාධීන ඇවිල්ලා මට මේ කරන්න දෙයක් නැති කවට මම අද කතා කරන්නේ. තේරුණාද? මේවා තේරුම් ගන්න. මට ගෙනුවට මට වදින්නේ නැහැ. මම කිව්සුන් අසංගල නැහැ. තේරුණාද? මම තේරුම් ගන්න. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම මම ස්වාධීන මිනිහෙක් වශයෙන් මම ස්වාධීන පක්ෂයෙන් ඇවිල්ලා NPP එකට උදව් කරපු මිනිහෙක් හැටියට මම මේ සභාවේ ඉන්නේ නැහැ. තේරුණාද? මම මේක අත්හරිනවා. මම එළියට යනවා. මම මේ සභාව වර්ධනය කරනවා. සභාපතිතුමා අද දවසේ ඇයි මේ පාලින්දනුවර සභාව වාරයේදී සභාව ප්‍රතික්ෂේප කරලා එළියට යනවා. මොකද හේතුව? මේ සභාවේ මම ඉවසගෙන සෑහෙන කාලයක් මේක හිටියා වැරදි කියා දුන්නා. මම මොකද ගමන් 3ක් මේක හිටියේ සභාපතිවරයා. හරි අමාරුවෙන් තමයි මේ ප්‍රාය සභාව හදාගත්තේ. මේ මිනිස්සුන්ට අපි වක් කියන්න ඕන. මිනිස්සුන්ට ඇත්තටම එළියට බැස්සාම මේ විහිළු කරන සභාවක් කියලා තියෙනවා. අනික මේ මිනිස්සුන්ට දෙන්න තියෙන දේ දෙන්නේ නැහැ මේ ලේකම්බරු. මේක විනාශ වෙන බලන් ඉන්න බෑ. අන්න ඒකයි මම විරෝධය පාල එළියට බැස්සේ. ඒ කියන්නේ මේ සංවර්ධන කටයුත්තක් ඉස්සරහට වෙන්නේ නැද්ද? මොකද්ද මේකේ අවුල? සංවර්ධන කටයුත්තක් තියා මොනම දෙයක්වත් කරන්න දෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. රාජ්‍යයෙන් ආවත් මේකේ සල්ලි තියුණත් මොකුත් වෙන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ ඕටි අරගෙන මේක කාලා විනාශ කරන්න. මේ කොමසාරිස් කාලේ අරන් තියෙන ඕටි ගැන කතා කරොත් මහා විනාශයක් කරලා තියෙනවා. දැනුත් ඒගොල්ලන්ට ඕන සෙනසුරාදා පොය වැඩ කරලා ඕටි ටික පුරව ගන්න විතරයි. මේ සභාවේ කියන කිසිම කෙනෙක් කියන දෙයක් ගණන් ගන්න නැහැ මේ මිනිස්සු. ඉතින් මෙහෙම සභාවල් අපිට කරන්න බෑ. එක්ක සභාපතිවරයා මේක පිළිගන්න ඕන. එක්ක යාට තියෙන බලය එයා පාවිච්චි කරන්න ඕන. පාවිච්චි කරන්නේ නැති වුණා අපි මොකටද මේ മന്ത്രിවරු හැටියට මෙතන ඉඳලා? ඒක නිසා මේ සභාවේ ඉන්නවට හොඳයි එළියට ගියාම අපි වග කියන්න ඕනේ නැහැ මිනිස්සුන්ට. තේරෙනවද? නැත්නම් වග කියන්න බෑ මිනිස්සුන්ට. මෙතන බෑ කියලා. කොමසාරිස් පුළුවන් ද ඒ තීරණ ගන්න? කොමසාරිස් බෑ. අපි සභාවේ යෝජනාවක් කරාම මේ කොමසාරිස් ආරින්න අවශ්‍ය නැහැ සභාව කරන්න ඕන. ඒක නිසා මේක සම්පූර්ණ විනාශ කිරිල්ලක්. මේක රජයට පහර දීමක්. ඒක නිසා අපි අමාරුවෙන් හදාගත්ත සභාව රැක ගන්න සටන් කරනවා. ඒකයි එළියට බැස්සේ.